ආයුබෝවන් ඔයාලා හැමදිනාටම අස්වැසුම සම්බන්ධ නිවේදනයක් අරගෙන තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන් මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවෙලේම දැනගන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි අද ජනවාරි 15 වෙනිදා වෙනවා මේ වෙනකන් සිස්ටම් එකට මුදල් අප්ඩේට් වෙලා කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මුදල් ලැබෙන එකක් නැති වෙයිද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඉතින් මේ විදිහට විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕගලන්ට කියන්න ඕනේ මෙන්න මේ කාරණා ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ පහුගිය දවස්වල අස්වැසුම සම්බන්ධ විශේෂ තීරණයක් අරගෙන ලැබුවා. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා දෙසැම්බර් 31 වෙනිදාගෙන් අස්වැසුම කැපෙන්න ලොකු ලිස්ට් එකක කට්ටිය හිටියා. මේ කට්ටියට මාස 6ක් අස්වැසුම තව දීර්ඝ කළා. ජූනි මාසයේ වෙනකන් ලබා දෙන්න තීරණය කළා. ඉතින් ඒ විදිහට සිස්ටම් වලට අප්ඩේට් නොවෙන්න හිටපු අයට ඔන්න ආය අවස්ථාවක් ලැබුණා මුදල් ලබා ගන්න. ඉතින් මෙවැනි වැඩත් එක්ක තමයි මේ විදිහට මුදල් සිස්ටම් එකේ ඔයගලන්ට පෙන්වන්න පරක්කුවක් තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ඉදිරි දින දෙක ඇතුළත අනිවාර්යෙන් ඔයගලන්ට සිස්ටම් එකේ මුදල් අප්ඩේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින්ම බැංකු ගිණුම් වලටත් මුදල් බැරවීම වෙනවා. ඉතින් මේ තොරතුරු ඔයගලන්ට ෂණිකව මම කියනවා ඔන්න දැන් ගිහින් බලන්න කියලා. ඉතින් ඒ නිසා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඉක්මනටම හරිම තොරතුරු ටික ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඉදිරි දින දෙක ඇතුළත සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් පරක්කුනේ මේ හේතු මත සහ මේ විදිහට සතියන්ත සහ මේ වගේ නිවාඩු තියෙන හින්දා. ඉතින් මුදල් ඔයගලන්ට සිස්ටම් එකට වැඩිච්ච ගමන්මත් මම වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ආරවටිලා එක දේවල් වලට ඔයගලන්ගේ වටිනා කාලේ නාස්ති කරගන්න එපා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ඉස්සරහටත් වීඩියෝ බලන්න දිගටම එකතු වෙලා ඉන්න. තාමත් subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් හැම දිනාටම සුබ දවසක් වේවා.